අර කියන තියෙන සීමාව අපි පන්නලා නැහැ. අපි කිව්වේ ඇමතිවරු 25යි රාජ්‍ය ඇමතිවරු නැහැ, වෙනත් ඇමතිවරු නැහැ, වෙන වෙන නම් වලින් නැහැ. නියෝජ්‍ය ඇමතිවරු ඒකට අනුරූපව පත් කරගන්නවා කියන එක. ඒ සීමාව වෙනස් වෙලා නැහැ. අපිට ඕනකම තිබ්බේ අතරම තවත් ව්‍යවස්ථානුකූල වගකීම් තව දුරටත් කීප දෙනෙකුට පවරලා අපේ කෙරෙන වැඩ තවත් වේගවත් කරගන්න. කියන අර කන්ටේනර් සිද්ධියට සම්බන්ධව පරීක්ෂණයක් යන හින්දාද ඇයි එකපාරට එතුමාගෙන් අයින් කියලා දන්නේ නැහැ. නෑ එහෙම කතාවක් නෑ. ඉතින් ඒකට ජනාධිපතිතුමාම පරීක්ෂණ කමිටුවක් පත් කරලා තියෙනවානේ. ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් නෑ. අපිට බිමල් රත්නායක සහෝදරයා පිළිබඳ තියෙන අවබෝධය ඔය කාටත් වඩා තියෙනවා. අපේ දේශපාලනයේ යටෙන් පුත්තෙන් කාලේ ඉඳන් වැඩ කරන කැපවීම කරන එතුමට වංචා කරන්න කිසිම උවමනාවක් නෑ. ඔතන ඔය වෙන මොකක් හරි හුටපටයක් ඇති. ඒ හුටපටය හොයලා බලන්න තමයි ජනාධිපතිතුමා පත් කරේ විශේෂ පරීක්ෂණ කමිටුවක්. නියෝජ්‍ය ඇමතිකමෙන් ඉවත් කර කැබිනට් ඇමති ධුරය ලබා දීලා තියෙනවා. ඒ ගැන මම ගොඩක් සතුටුයි. අපි කවුරුත් කැමති අපිත් එක්ක අපි දරන වගකීමට වඩා අඩුවෙන් වගකීම් දරපු අය අපිත් එක්ක වැඩ කිරීම තුළ තව වගකීම් දරන්න පුළුවන් අය බවට පත් වෙන එක. ඒ ගැන මට නම් ගොඩාක් ආඩම්බරයි. රජයෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා 2020 අයවැයේ තිරසාර සංවර්ධන ඉලක්ක ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා මේ අමාත්‍ය මණ්ඩල වෙනසක් කරා තවදුරටත් මේ සංවර්ධන කටයුතු සඳහා. ඉතින් ඉන්න අයගෙන් ඒ ටික කරගන්න බැයි. අපිට ඕන තව වැඩිපුර පිරිසක් දක්ෂ පිරිසක් මේවට සම්බන්ධ කරගන්න. එතකොට වඩාත් කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාවක් එනවා. රජයේ නිවේදනය ඊටාම නිවැරදි. ඒ නිවේදනයේ අර්ථය සම්පූර්ණ කරන්නම තමයි මේ තව ප්‍රමාණයක් මේකට එකතු කරගෙන තියෙන්නේ. නමුත් ඔබතුමාලා පත් වෙන්න කලින් සඳහන් කරානේ එක් විෂයන් සඳහා එක් අමාත්‍යවරු පත් කරන්නේ නැහැ කියලා. මොකද්ද? මේ රජයේ පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වා එක් විෂයන් සඳහා එක් වශයෙන් අමාත්‍යවරු පත් කරන්නේ නැහැ කියලා. අපි අමාත්‍යවරු 25ක් පත් කරගන්නවා කිව්වනේ. ඔව්. ඒක මතකද? ඔව් මතකයි. හොඳට මතක් කරගන්න. ඒක වැඩි වෙලා නැහැනේ. ඒ 25 ඇතුලේ තමයි මේ ඔක්කොම කළමනාකරණය කරලා තියෙන්නේ. එකකට එක ගානේ අය නැහැ කොහොමද? දැන් මට ගත්තොත් තියෙනවානේ අමාත්‍යාංශ 5ක විෂයන් කලින් එක්තරා කාලයකදී ඔය අනිත් හැම අමාත්‍යාංශයක්ම මෙහෙම තමයි. එක නිශ්චිත විෂයක් විතරක් පවරගත්ත කවුරුත් නැහැ. විෂයන් ගොඩක් පැවරලා තියෙනවා. කලින් අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක් 25කට සීමා කරනකොට කොහොමත් එක්කෙනෙකුට පැවරෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඔය එතකොට ජනාධිපතිතුමා විශේෂයෙන් කියනවා විපක්ෂයේ කියනවා මේ ජනාධිපතිතුමා කිව්ව විදිහට මේ වැය සියසේ වැඩි කරගෙන තියෙනවා විශාල වශයෙන්. අනිත් ජනාධිපතිතුමන්ටත් වැඩිය. ඒක ලොක් කතිකාවතක් කරනවා. මේකෙන් උත්තරයක් තියෙනවද? ලොක් කතිකාවක් නැහැ. චූටි කතිකාවක් තියෙනවා. ඔය දැන් ලොකු කරන්න හදන්නේ. ඒ නිසා මම ඒකට උත්තර දෙන්න කියලා ඕක ලොකු කරන්න ඕනේ නැහනේ. චූටි කතිකාව යනවා. ඉතින් වැඩ ප්‍රමාණය වැඩි වෙනකොට ඒවට අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කරගන්න ඕනේ. ඒක අවශ්‍ය දෙයක්. ප්‍රදර්ශන බලන්න